The Amazing Angels Guide You කියන මේ YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාවම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ YouTube නාලිකාවෙන් ඕගොල්ලොන්ට Angel card වලින් තමයි reading ලබා දෙන්නේ. වර්තමානයේ අපි ගෙවන වෙහෙසකර කාර්යබහුල ජීවිතය අරගත්තම අපි හැමෝටම මොනවා හරි ආධ්‍යාත්මික සහනයක් ඕනි කියලා හිතෙනවා. ජීවිතේට ආලෝකයක්, මඟ පෙන්වීමක්, ආදරයක් අපි හැමෝටම ඕනේ. ඉතින් දේවතාවන් බලාගෙන ඉන්නවා හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් එහෙනම් දේවතා කාඩ්පත් වලින් ඔබේ ජීවිතේට මඟ පෙන්වීමක් අරගන්න. දෙවියන් ඔබ ගැන මොනවද කියන්නේ කියන ඒන්ජල් කාඩ් රීඩින් එක තමයි දැන් මම ඔබට ලබා දෙන්නේ. ඉතින් ඔයාලා මේ රීඩින් කලින් අරගෙන තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ කියන දේවල් කියන්නේ ඉඟියක් විදියට. ඒ වගේම ඔබට කියනවා මෙන්න මේ වගේ ඉන්න කියලා. ඉතින් ඔයා මේ රීඩින් එක අරගන්න නම් මේ දීලා තියෙන අංක වලින් එක අංකයක් තෝරගන්න ඕනේ. 1 ඉඳලා 10 වෙනකන් අංක වලින් ඔයාට කැමති ඔයාගේ හිත කියන අංකේ තෝරගෙන මේ රීඩින් එක අරගන්න. ඉතින් බලන්න දෙවියන් ඔබ ගැන ඇත්තටම මොනවද කියන්නේ කියලා. එහෙමනම් 1 ඉඳලා 10 වෙනකල් අංක වලින් එක අංකයක් හිතාගන්න. ඒ වගේම ඔයා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඔයා කැමතිම අංකය තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්නකෝ. අංක 1 තෝරපු ඔබට මෙන්න මෙහෙම කියනවා. ඉතින් මේ කියන දේවල් කියන්නේ ඉඟියක් විදියට. ඒ වගේම ඔයාට මෙහෙම ඉන්න කියලා කියනවා. ඉතින් අපි බලමු දෙවියන් මොනවද ඔබ ගැන ඔබට කියන්නේ කියලා. ආත්මය හා දිව්‍යමය වශයෙන් සැඟවුණ දේවල් නිරාවරණීය වෙනවා කියන එක. ඔබේම ජීවිතයේ දේවල් ඔබ නොසිතූ මොහොතක අනාවරණය වෙන්න පුළුවන්. බලවත් ඇමතුමක්, පණිවිඩයක්, සිතුවිල්ලක් හැටියට ඔබ හිතුවේවත් නැති විදියට ඔබ තුල සැඟවුණ දේවල් විශ්වය හරහා ඔබටම දකින්න, දැනෙන්න පුළුවන්. ඒව නිරාවරණය වුණාම ඔබටම පුදුම හිතෙයි. ඒ වගේ දේවල් තිබුණනේ කියලා. අනාවරණය වීම පිළිබඳව අධිපතිත්වය දරන දේවතාව ඔබට කියනවා ඔබ වැදගත් දෙයක් දැනගන්න දැන් ලන් වෙලා ඉන්නේ කියලා. ඔබේ ජීවිතේ සහ විශ්වයේ සම්බන්ධව දෙයක් ඉක්මනින් ඔබට දැනගන්න ලැබෙයි. හිත විවෘත කරගෙන දේවතාවගෙන් ඉල්ලන්න ඔබේ ජීවිතේ ප්‍රබෝධමත් කරන පණිවිඩයක් ලබා දෙන්න කියලා. එහෙම විශ්වාසයෙන් ඉල්ලුවාට පස්සේ ඔබට ඒ ගැන දැනගන්න ලැබෙයි. තවත් දේවල් ගැන පණිවිඩ ඔබට හීනෙන් හෝ පෙනෙයි. ඇත්ත ලෝකෙදී දකින්නට ලැබෙයි. ඒ වගේ දේවල් ඇත්ත ලෝකෙදී දකින්න ලැබෙයි කියලා කියනවා. ඒ හරහා ඔබට තේරෙයි දේවතාවා ඔබට ඒ සැඟවුණ දේවල් හෙළි කරලා දෙනවා කියලා. ඔබට ඒකෙන් පුදුමාකාර චමත්කාරයක් දැනෙයි. ඒ ලැබෙන නව සොයා ගැනීමෙන් ජීවිතේ එළිය වුණා වගේ දැනෙයි. ඔබට දේවතාවා රහසින් ඇවිත් අපූරු තෑග්ගක් දීලා ගියා වගේ හැඟීමක් ඔබට දැනෙයි. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අංක 2 තෝරපු ඔබට දෙවියන් මොන වගේ දෙයක්ද ඔබ ගැන කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ රීඩින් එකෙන් ඔයාට කියන්නේ කියන දේවල් ඉඟියක් විදියට. ඒ වගේම ඔබට මෙන්න මේ වගේ ඉන්න කියලා කියනවා. ඉතින් අපි බලමු ඔබ ගැන දෙවියන් මොනවද කියන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. දෛනික ජීවිතේ වඩාත් කාර්යක්ෂමව ගත කරන්න නම් අපි ඇතුළාන්තයෙන් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. අපි යම් ආධ්‍යාත්මික කටයුත්තක නිරත වෙලා ඉන්නවා නම් මේ දේ තවත් වැදගත් වෙනවා.
ඒකෙන් වෙන්නේ ඔබට අනිත් අයගෙන් එන අසුභවාදී කිරණ බලපෑම් වලින් ඔබ ආරක්ෂා වෙන එක. ඉතින් මේ ආරක්ෂාවට අධිපති දේවතාවට පුළුවන් ඔබව භෞතිකව මානසිකව ඒ වගේම ආධ්‍යාත්මිකව ආරක්ෂා කරන්න. ඔබට දැනෙනවා නම් ඔබ මානසිකව පහතට වැටිලා වගේ හැඟීමක් කවුරු හරි ඔබේ හිත රිදවලා ඔබේ ආත්ම ශක්තිය නැති කරලා දාන නපුරු පහත් කෙනෙක් ළඟදී එහෙම නැත්තම් ඔබ තනියම කොහේ හරි නොදන්නා පාරක යනවා නම් ශබ්ද නගා හරි හෙමින් හරි මෙන්න මෙහෙම කියන්න. ආරක්ෂාවට අධිපති දේවතාවුනි මාත් එක්ක ඉන්න. ඔබ මේ විදියට හිතින් හිතන්න. ඔබව නිල් පාට කබායකින් ඔතලා තියෙනවා කියලා ඔබ හිතින් හිතන්න. එහෙම නැත්තම් හිතන්න ඔබව නිල් පාට ආලෝකයකින් වැහිලා ඉන්නවා වැහිලා යනවා කියලා හිතන්න. ඉදිරියට ඔබව ආරක්ෂා වෙන්න නම් අවදානම් වැඩවලට අත නොගසා පරිස්සම් වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න. දේවතාවුන් ඔබ සමග ඉන්නවා කියන විශ්වාසය ඔබ හිතේ තියාගන්න. ඒ වගේම ඒ දෙවියන්ට ඔබ ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ රීඩින් වලින් ඔයාගේ ජීවිතයට මොන විදිහකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය මේ රීඩින් වලට දක්වන්න. ඉතින් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි අංකේ තෝරපු ඔබට දෙවියන් මොනවද කියන්නේ? ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ රීඩින් එකකින් ඔයාලට කියන දේවල් කියන්නේ ඉංගියක් විදිහට. ඉතින් මේ විදිහට ඔයාට ඉන්න කියලා කියනවා. අපි බලමු දෙවියන් ඔබ ගැන මොන වගේ දේවල්ද කියන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම කියනවා. උපකාර කිරීමට අධිපති දේවතාවට පුළුවන් ඔබට සුව පහසුව ලබා දෙන ගමන් ඔබේ සැලසුම් ඔබේ හීන මොනවද කියලා තේරුම් අරගන්න. ඔබේ සුභවාදී බව අප්‍රමාණ විදියට වැඩි කරලා ඔබේ උනන්දුව තිරසාර කරගන්න මේ දේවතාවට පුළුවන්. හරියට විශාල ගල් කණු වලින් පන්සලේ වහල දරාගෙන ඉන්නවා වගේ ඔබව ඉහළට ඔසවන්න මේ දේවතාවට පුළුවන්. ඔබට ඕන උදව්ව ශබ්ද නගා එහෙම නැත්තම් නිහඬව හරි මේ උපකාර කිරීමට අධිපති දේවතාවට කියන්න. දේවතාවගෙන් ඉල්ලන්න. ඔබේ ගැටලුව මේ දේවතාවගේ අතට බාර දුන්නට පස්සේ ඔබ විශ්වාසයෙන් ඉන්න එයා ඔබට උදව් කරයි කියලා. දේවතාව ගැන විශ්වාසයෙන් ඉන්න. ඒ වගේම සුභවාදී සිතුවිලි වලින් හිත පුරව ගන්න. මෙහෙම කළාම ඔබට දේවතාව එවන විශ්වයේ ශක්තිය දැනි. එහෙම නැත්තම් විශ්වයේ ශක්තිය වැඩි වෙන්න පටන් ගනී. අනිත් අයගෙන් ලැබෙන උපකාර ගැන කල්පනාවෙන් ඉන්න. ඒ වගේම ඔබට ප්‍රයෝජනවත් අවස්ථාවන් ගැනත් කල්පනාවෙන් ඉන්න. උදාහරණයක් හැටියට ඔබට ආර්ථික ප්‍රශ්න තිබ්බ වෙලාවක කවුරු හරි ඔබට රෑ කෑම අරගෙන දුන්නොත් උපකාර කිරීමේ අධිපතිත්වයේ දරන ඒ දේවතාවට ස්තුතිවන්ත වෙන්න. ඔබට මොනවා හරි උපකාරයක් ලැබෙන හැම අවස්ථාවකම මේ දේවතාවට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ රීඩින් එකෙන් ඔයාගේ ජීවිතේට මොන විදිහකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් මේ රීඩින් වලට ඔයාලගේ ආදරණීය ප්‍රතිචාර දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. හතරවෙනි අංකේ තෝරපු ඔබට දෙවියන් ඔබ ගැන මොනවද කියන්නේ? ඉතින් මේ කියන දේවල් ඉංගියක් විදියට කියන්නේ. වගේම ඔයාට මේ විදියට ඉන්න කියලා කියනවා. අපි බලමු ඔබට මොනවද කියන්නේ කියලා. ජීවිතේ අපි දියුණුවටපත් වෙද්දී ඔබේ අත්දැකීම් වැඩි වෙලා ඔබ ආධ්‍යාත්මිකව දේවල් තේරුම් ගැනීම. ඒ වගේම ඔබ ගැනම තේරුම් ගැනීමත් සිදු වෙනවා.
ඒ වගේම විශ්වයේ ඔබට උරුම තැන දැනගන්නත් මේ දියුණුව උදව් වෙනවා. සෑම ආදරණීය අත්දැකීමක්ම ඔබේ ආත්මය පොහොසත් කරනවා. ඔබේ ජීවිතේ සතුටින් පුරවනවා. වේදනා විඳීම පවා ඔබේ ආත්මචාරිකාවේ කොටසක්. ඒ හරහා ඔබ ඥානාන්විත වෙනවා. ඔබේ කරුණාවන්ත බව වැඩි වෙන්න පටන් ගන්නවා. වර්ධනයේට අධිපති දේවතාවා ඔබට අවවාද කරනවා මේ ආධ්‍යාත්මික දියුණුව ජීවිතයට ළඟා කරගන්න කියලා. සංසුන් තැනක වාඩි වෙලා දේවතාවියට අඬ ගහලා ඔබේ ජීවිතේ අවශ්‍යතාවයන් සමබර කරලා දෙන්න කියලා කියන්න. ඔබේ සිරුර සහ ආත්මය සමබර කරගන්න උදව් ඉල්ලන්න. එහෙම ජීවිතේ සමබර වුණාම ඔබට තාරකා අල්ලන්න යන්න උනත් ශක්තිය ලැබෙනවා. ඔබ වෙනුවෙන් ඔබේ ආත්මය වෙනුවෙන් දේවල් කරනවා නම් ඔබ ඇතුළතින් පෝෂණය වෙන්න යම් යම් දේවල් සිදු කරනවා නම් දේවතාවුන් ඒ කාර්ය වඩාත් සාර්ථක කරගන්නට ඔබට උදව් කරනවා. එතකොට දැන් ඔබ දන්නවා ඔබ නිවැරදිම විදියට දියුණුව කරා ලන් වෙනවා කියලා. ඉතින් මේ රීඩින් එකකින් ඔයාගේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. අංක 5 තෝරපු ඔබට ඔබ ගැන දෙවියන් මොනවද කියන්නේ? ඉතින් මේ රීඩින් එකේදී ඔයාලට කියන දේවල් කියන්නේ ඉංගියක් විදිහට ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ ඉන්න කියලාත් කියනවා. අපි බලමු ඔබට ඔබ ගැන මොනවද කියන්නේ කියලා. මෙන්න මෙහෙම කියනවා. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න නම් ඔබේ සිතුවිලි වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ තියෙන්න ඕනි. හරියට නිදහසේ ගලාගෙන යන ගඟක් වගේ. අපි අපේ ජීවිතවල එහෙන් මෙහෙන් නතර වුණොත් අපේ සිතුවිලි හිර වෙනවා. එතකොට ආත්මය විශ්වයත් එක්ක තියෙන බැඳීම නැති වෙලා ගිහින් විශ්වීය ශක්තිය ඔබ තුළට ගලාගෙන පැමිණීම එන හිටිනවා. මේ වගේ ශක්තිය හිර වුණාම ඒකෙන් ශාරීරිකව අසනීප වෙන්න පුළුවන්. මේ ගලා යාමට අධිපති දේවතාව ඔබට කියනවා ඔබේ ජීවිතේ ඔබට ලැබිලා තියෙන හොඳ දේවල් ගැන අවධානය යොමු කරන්න කියලා. එතකොට සුභවාදී ශක්තිය ඔබේ ජීවිතේ හරහා ගලාගෙන යනවා. හිතට සුභවාදී සිතුවිල්ලක් ආවොත් එවෙලෙම කියන්න නවතින්න කියලා. හිතින් ඒ සිතුවිල්ලට නැවතීමේ තිත තියන්න. ඔබේ ආත්මය ඉහළට ඔසවා තබන නම් විනාඩි කිහිපයක් නිස්කලංකව වාඩි වෙලා ඉඳලා ඔබේ හුස්ම ගැන කල්පනා කරන්න. ඔබේ ජීවිතයේ සිදුණු සතුටුදායක දෙයක් ගැන මතක් කරන්න. ඒ ලස්සන දර්ශන, ඒ ලස්සන ශබ්ද, ඒ සුවඳවල්, ඒ වගේ සතුටු වෙලාවක ඔබට දැනුණු සතුට සැහැල්ලුව හිතින් විඳ ගන්න. ආයෙත් ඒ වෙලාවට ගිහින් ඒවා මතක් කරන්න. ඒ ලස්සන සිතුවිල්ල මතක් කරගෙන ඒක ඔබේ ඇඟ දිගේම යන්න සලස්වන්න. ඉතින් මේ රීඩින් වලින් ඔයාගේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් මේ රීඩින් වලට ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. 6 වෙනි අංකය තෝරපු ඔබට ඔබ ගැන දෙවියන් මොනවද කියන්නේ? ඉතින් මේ කියන දේවල් කියන්නේ ඉංගියක් විදියට ඒ වගේම ඔබට මේ විදියට ඉන්න කියලා කියනවා. ඔව් ඔබට මෙන්න මෙහෙම කියනවා. වෙනස් වීම කියන දේ ජීවිතේට බොහොම සාමාන්‍ය දෙයක්. ඒක බොහොම ස්වාභාවිකයි. ඒක හරියට ඍතු මාරු වෙනවා වගේ. සීතලම සීතල අඳුරු කාලෙට
ගස් කොළන් නිසංසල වෙලා මැරිලා වගේ හිටියත් ඒවා ඇතුළතින් ශක්තිය නිෂ්පාදනය කරනවා. ළඟ එන වසන්තය වෙනුවෙන් එහෙම කරන්නේ. මේ හැම දේටමත් වඩා වැදගත් වෙන්නේ මේ පවතින භෞතික ලෝකයේ ඇතුලේ තියෙන මොන තත්වයේ උඩ වුණත් තිරසාරු වෙන්න පුළුවන් නම් ඒ තමයි විශ්වයේ අනන්ත ශක්තිය. හැම දේ ඔස්සේම අපේ ශක්තිය රඳවගෙන ජීවිතේ හදාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපේ ජීවිතේ හදාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඔබේ ජීවිතය අරගෙන බැලුවත් මේ දේම තමයි අදාළ වෙන්නේ. වෙනස් වෙන සුළු බවට අධිපති දේවතාව ඔබට කියනවා මේ වෙනස ආදරෙන් බදා ගන්න කියලා. මේකට මූණ දෙන්න, වෙනස පිළිගන්න. ඔබ පොඩි හේතු කාරණා නිසා සමහර සරල දේවල් වලට මුහුණ දෙන්න බයයි. එහෙම නැත්නම් අකමැති නිසා සුපුරුදු ජීවිතේම හැමදාම ගත කළොත් ඔබට මේ ලෝකේ ලස්සන දකින්න ලෝකෙ ගවේෂණය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබ වටපිට බලද්දී ඔබට දැනෙයි ඔබ හිතුවට වඩා ලෝකෙ හරිම වෙනස් කියලා. ඒ කොයි හැටි වෙතත් බයක් නැතුව ඉස්සරහට අඩියක් තියලා හරි දේ තෝරගත්තොත් තමයි ඔබ ජයග්‍රහණය කරන්නේ. එතකොට ඔබ ඔහේ යන පැත්තටම ඇදිලා යන්නේ නැහැ. ලෝකේ වඩාත් පුළුල්ව දකිනවා. වඩාත් හොඳ දේ තෝරගන්නවා. ඉතින් මේ රීඩින් වලින් ඔයාගේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයි දවසක හම්බ වෙමු. 7 වෙනි අංකය තෝරපු ඔබට ඔබ ගැන දෙවියන් මොනවද කියන්නේ? ඉතින් මේ කියන දේවල් ඉංගියක් විදියට කියන්නේ ඔයාට මේ විදියට ඉන්න කියලා කියනවා. අපි බලමු ඔබට මොනවද කියන්නේ කියලා. ඔබට ඕනි නම් ඔබේ ජීවිතේට තවත් ආදරේ ලං කරගන්න ඉස්සර වෙලාම ඔබ කරන්න ඕනේ ඔබ පිටතට ලෝකයට දෙන ආදරේ වැඩි කරන එකයි. ඒ විතරක් නෙවෙයි ඔබ අසීමිතව ඔබටම ආදරේ කරන්නත් ඕනේ. ඔබ ආදරේ දෙනකොට තමයි ඔබට ආදරේ ආකර්ෂණය වෙන්නේ. ඔබ හිතනවා නම් ඔබේ ජීවිතයට ආදරේ ලැබෙන්නේ නැහැ කියලා. ඔබ අනුන්ට ඊර්ෂ්‍යා කරයි. ඔබ බයෙන් ජීවත් වෙයි. නැත්තම් ඔබ දේවල් පාලනය කරන්න යයි. එතකොට මොකද වෙන්නේ? අසුභවාදී ශක්තියක් තමයි එතන ජනිත වෙන්නේ. එතකොට ඔබ තුලින් අසුභවාදී ශක්තියක් ජනිත වෙද්දී මිනිස්සු ඔබෙන් ඈත් වෙනවා. කවුරුවත් ඔබට ආස වෙන්නේ නැහැ. කවුරුවත් ඔබට ලං වෙන්නේ නැහැ. ආදරයට අධිපති දේවතාවට කියන්න අනිත් අයගේ තියෙන හොඳ ගතිගුණ ඔබට දැනෙන්න සලස්වන්න කියලා. අනිත් අයගේ උණුසුම මෘදු බව ඔබට දැනෙන්න දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. නිතරම ලස්සන වචන ඇහෙන්න ඔබට අවස්ථාව දෙන්න කියන්න. නිතරම මිනිස්සුන්ගේ හොඳ දකින්න ඔබට ශක්තිය දෙන්න කියලා ඉල්ලන්න. මේ දේවල් වෙද්දී ඔබත් නිසකවම ආදරේ කරුණාව පතුරවන්න පටන් ගනී. ඔබ තුල තියෙන අසුභවාදී දේවල් නැති වෙලා යයි. එතකොට ඔබටත් පුළුවන් දේවතාවෙක් වගේ ආදරේ කරන්න. හිත සතුටින් පුරවගෙන බලාපොරොත්තු ඇති කරගන්න. ඔබේ හිත ප්‍රබෝධමත් කර ගැනීමට දේ දුන්නක් දිහා බලන්න. දේ දුන්නෙන් සංකේතවත් වෙන්නේ දෙවියන් මිනිස්සුන්ට ආදරේ කරනවා කියන එක. ඉතින් මේ රීඩින් වලින් ඔයාලගේ ජීවිතවලට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. 8 වෙනි අංකය තෝරපු ඔබට දෙවියන් ඔබ ගැන මොනවද කියන්නේ? ඉතින් මෙන්න මෙහෙම කියනවා. ඒ වගේම මේ කියන දේවල් කියන්නේ ඉංගියක් විදියට. ඒ වගේම ඔබට මෙහෙම ඉන්න කියලාත් කියනවා. ඔව් මෙහෙම කියනවා. අපි හැම කෙනෙක්ම මේ ඉන්නේ ආධ්‍යාත්මික ගමනක් යන ගමන්. අපේ එකම ඉලක්කය තමයි
දිව්‍යමය බවට ළඟාවීම. දවසින් දවස අපි එතෙන්ට ලං වෙනවා. මේ යන ගමනේ සමහර පියවරවල් ජීවිතේ වෙනස් කරන ඉසව්ව හැටියට ඔබට පෙනෙන්න පටන් ගනී. සමහර ඒවා සරල අවස්ථා එහෙම නැත්තම් අත්දැකීම් වෙන්නත් පුළුවන්. දෛනික ජීවිතේ සිද්ධ වෙන සාමාන්‍ය සංසිද්ධීන් වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මිකව අවදිවීමට අධිපති දේවතාවා ඔබට සංඥා කරනවා. ඔබ ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ විශාල ඉදිරි පියවරක් තියන්න සූදානම් කියලා. එවිට ඔබට පුළුවන් ඔබ වටා තියෙන ශක්තියින්ට වඩාත් සංවේදී වෙන්න. ඒ වගේම දේවතාවුන්ගේ ශක්තියින් වලටත් ඔබ සංවේදී වෙනවා. ඔබට තද ආත්ම ශක්තියක් ඇති වෙලා ඔබට දැනෙන්න ගන්නවා. ඔබට කාගේවත් මඟ පෙන්වීමක් අවශ්‍ය නැහැ කියලා. අහඹු සිද්ධීන් ආකාරයෙන් ඔබේ ගමන් මගට විවිධ උපකාර ලැබෙන්න පුළුවන්. ඔබේ දේවතාවට කතා කරලා කියන්න ඔබට උදව් කරන්න කියලා. ඔබේ ගමන් මාර්ගය තවත් සතුටින් පුරවන්න කියලා ඉල්ලන්න. ඔබ තුල තියෙන බය නැති කරලා ඔබට හැම දෙයකටම උදව් කරන්න කියලා කියන්න. ඔබට දිව්‍යමය බව දකින්න උදව් කරන්න කියලා කියන්න. ඔබ කරන කියන හිතන හැම දෙයක්ම හොඳ සිහි කල්පනාවෙන් ආදරෙන් ආසාවෙන් කරන්න. හැම දෙයක් ඇතුළෙම ඒ කිව්වේ ඔබ හිතන කියන කරන හැම දෙයක්ම ආදරෙන් මනසින් කරන්න ඉලක්ක කරගන්න. ඉතින් මේ ලබා දුන්න රීඩින් එකෙන් ඔයාට ඔයාගේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. අංක 9 තෝරපු ඔබට ඔබ ගැන දෙවියන් මොනවද කියන්නේ? ඉතින් මේ කියන දේවල් කියන්නේ ඉංගියක් විදියට ඒ වගේම ඔබට මෙහෙම ඉන්න කියලා කියනවා. අපි බලමු ඔබට මොනවද කියන්නේ කියලා. ඇත්තටම සාධාරණීකරණය කියන්නේ වැරද්ද නිවැරදි කරනවට වඩා එහාට ගියපු දෙයක් කිව්වොත් හරි. ඒකෙන් කියවෙන්නේ හැම තැනකදීම හැමෝටම සාධාරණයක් වෙන විදියට වැඩ සිද්ධ වෙන්න ඕනේ කියන එක. සාධාරණීකරණයට අධිපති දේවතාවා ඉල්ලනවා හැම දෙයකටම සමබර තීරණ දෙන්න කියලා. තව කෙනෙක් අසාධාරණ විදියට හැසිරෙනවා වෙන්න පුළුවන්. ඒත් හොඳට මතක තියාගන්න. එයාලට දැනෙන දේ අපට දැනෙන්නේ නැහැ. එයාලා එහෙම හැසිරෙන්න හෝ එහෙම කතා කරන්න එහෙම නැත්තම් ඒ විදියට කියන්න හේතුවක් තියෙනවා. ඒ අයගේ හේතුත් බලන්න. ඒවත් තේරුම් ගන්න උත්සාහ ගන්න. ඔබ ඒ හේතු කාරණා එක්ක එකඟ නොවුනා වුණත් ඒ අදහස් වල වටිනාකමක් තියෙනවද කියලා බලන්න. මොකද වටින්නේ අවස්ථාව තේරුම් ගැනීම මිසක් අර ඔබට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන කෙනාට විරුද්ධ වෙන එක නෙවෙයි. ලෝකේ ධර්මතාවයේ පවතින කර්මයට අනුව අපි අනුන්ට කරන දේවල් අවසානයේ නැවත අපි කරාම එනවා. ඉතින් හැම දෙයකම හොඳ දකින්න උත්සාහ කරන්න. සාධාරණ වෙන්න. හැම දේ ගැනමත් හැම කෙනාම ගැනත් හිතන්න. හොඳින් හිතන්න. ඉතින් මේ රීඩින් වලින් ඔයාගේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඉතින් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙ දවසක හම්බ වෙමු. අංක 10 තොරපු ඔබට දෙවියන් ඔබ ගැන මොනවද කියන්නේ? ඉතින් මෙන්න මෙහෙම කියනවා. මේ කියන දේවල් කියන්නේ ඉංගියක් විදියට. ඒ වගේම ඔයාට මෙහෙම ඉන්න කියලා කියනවා. අපි බලමු ඔබට මොනවද කියන්නේ කියලා. රාෆායල් දේව දූතයාගෙන් විශ්වයට වෙන සේවය තමයි ඔහු සුව කරන්නන්ට නායකත්වය ලබා දෙනවා. ඒ වගේම උපස්ථායිකාවන්ට උපස්ථායකයන්ටත් ඔහුගේ ආදරණීය ආලෝකය ලබා දෙමින් උපකාර කරනවා.
අපි හැමෝම අපේ ජීවිතවලදී මානසිකව ශාරීරිකව වේදනාවට පත් වෙනවා. රෆායල් කියන දේවදූතයා සමග එකට ළඟින් වැඩ කළොත් අපිට පුළුවන් අපේ ජීවිතවලටත් ඒ සුවපත් වීමේ ශක්තිය ළඟා කරගන්න. රෆායල් කියන දේවදූතයාට පුළුවන් ඔබව දුකින් මුදවන්න. ඒ වගේම ඔබව අසුභවාදී ශක්තියෙන් මුදවලා ජීවිතේට අලුත් ප්‍රාණවත් බවක් ලබා දීලා ඔබව සුවපත් කරන්න රෆායල් දෙවියන්ට පුළුවන්. ඇත්තටම මේ රෆායල් දේවදූතයා ක්‍රම දෙකකට වැඩ කරනවා. ශාරීරික වශයෙන් වගේම මානසික වශයෙන්ුත් ඔහු ඔබව සුවපත් කරනවා. ඔබ යම් රෝගයකින් පීඩා විඳිනවා නම් ඔබව ඒ රෝගී බවෙන් මුදවන්න. ඔබ මානසිකව පහත් මට්ටමකට වැටිලා ඉන්නවා නම් ඔබව ඒකින් ගොඩ ගන්න. ඔබට ආලෝකයක් වෙන්න, ඔබේ ජීවිතේ වඩාත් ශක්තිමත් කරන්න රෆායල්ට පුළුවන්. ඔබ ඔබගේ ශාරීරික එහෙම නැත්නම් මානසික ගැටලුවක් වෙනුවෙන් උදව් ඉල්ලනවා නම් රෆායල් දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඉතින් මේ රීඩින් වලින් ඔබේ ජීවිතේට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.